අපි අද කොහෙද යන්නේ? Wow. ආන්නක යුරෝ 20ක මසාජයකට ගිහිල්ලා අන්තිමට යුරෝ 92ක. අපට එකම හරිද? ගොඩක් අපට 15යි කියුවාට කපුව දෙකටම නෙමෙයි 15. එක කකුලකටයි 15. අම්මට සිරිම. මෙච්චර තඩි රෝල්ස් දැකලා තියෙනවද ඔයා මීට කලින්? මම මේකෙන් දුම් යනවා රාන්. කර 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 කර. නිලස්සන. ඔයා මොකද්ද ගත්තේ රාන්? ඌගෝ. සොඳයිද? කාමරේ ගොඩක් අවිස්සලා තියෙන්නේ ගණන් ගන්න එපා. අපි අද කොහෙද යන්නේ රන්? අපි අද මම හිතේ ලස්සන පාක් එකක් බලන්න. ගොඩක් ෆේමස් ලස්සන පාක් එකක්. හොඳටම පරක්කු වෙලා තියෙන ලෑස්ති වෙන පරක්කු වුණා. වැඩි කතා කරලා නැහැ. ගමනේදීම හම්බෙමු. ඉන්න දවස ගානේ අපි දෙන්න මේකට යනවා. දැන් උදේට මොනවා හරි කාලා මෙන්න මේ මෝඩයාට ඇඳුමක් ගන්න යන්න ඕනේ. මෙයා ට්‍රිප් එකක් ඇවිල්ලා තියෙන කිසිම ඇඳුම් දෙකක් අරන් ඇවිල්ලා. මම ඇඳුම් ගෙනාවේ. මෙයා ඇඳුම් ගෙනල්ලා නැහැ. එයා හැමදාම එහෙමයි. ගිහින් ඒ රටෙන් තමයි ඇඳුම් ගන්න. දැන් ඉතින් මෙයාට දවස් ගන්න ඇඳුම් ගන්න. ඒ ඇස්සම මාත් එක්ක කියව ගන්නව නේද රන්? අපේ මනුස්සයට ඇඳුම් තෝරන්න ගියාම පිස්සු හැදෙනවා. අපි ටැක්සි එකේ යන ගමන් පාක් එකට මොකද්ද රන් අර ලොකු කණු දෙක? අපි ටැක්සි එකෙන් බැස්සා. මේ වන්ඩ අර සග්‍රද ෆැමිලි එක. බුදු අම්මෝ සෙනග. දවල්ට කන්න කියලා යනවා වඩගෙන. වාඩි වෙමු. අම්මෝ මේකෙන් දුම් යනවා රාන්. කර 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 කර. මේක කන නම් හෙන වෙලාවක් යනවා. ගොඩක් රසයි නේද කෑම? ඔයා හෙන්නට කනවා. අහින්නට කෑව කහ ගන්න බෑ ඉතිරි තුනා නේද? පුදුම කෑමක් අපි දෙන නම් කන්නේ. රෙස්ටොරන්ට් එක ඉතාලි එකක්. ඉතාලි කෙනෙක් ඉතාලි කෑමයි ස්පාඤ්ඤ කෑම. ඔව් ස්පාඤ්ඤ කෑමයි ඉතාලි කෑම. ගොඩක් රසයි කෑම. අර ස්පාඤ්ඤ භාෂාවයි ඉතාලි භාෂාව දෙක පොඩ්ඩක් කරලා යන හන්ද? ඔව් අවුලක් නැහැ. මේ මට නම් අද ගොඩක් ශශික් මල පැනලා ඉන්නේ. මෙයා නැගිටින්න පරක්කු වුණ නිසා අපේ පාක් එකේ අපි දාපු ටයිම් එක අපිට මිස් වුණා. එතකොට අපේ ගයිඩ් එයාව මිස් වුණා. අනික මෙයා නෝමල් එකක් නෙමෙයි දාලා තියෙන ගයිඩ් කෙනෙක් එකට ඔය එකක්. අනේ මට කම්මැලි වුණාට ගයිඩ් කෙනෙක් එක්ක යන්න. අයවා හැම එකක් දැම්මේ. අර මම ලයින් එකේ පොලිමේ ඉන්න නැතුව යන්න පුළුවන් එකක් වැඩියෙන් ගෙවලා මෙයා දාලා දැන් ඉතින් ඒකත් ඉතින් කිව්වනේ නා පොලෙන් තියෙන ඉතින් උදේ ඉඳන්ම පොලින් තියෙනවලු රන්. දැන් මේ දවල්නේ. අද සඳුදා හින්දා දන්නේ. අද මණ්ඩේනේ. එයා තමයි අපේ ගයිඩ් දරන්. Dito pila lena එන සෙනගක්.
ළමයි අද අපි ඔයාලව එක්කගෙන ඇවිල්ලා තියෙන්නේ ලස්සන පාක් එකකට. පාක් ගුවෙල් බාසිලෝනා වල තියෙන පාක් ගුවෙල් එක ගොඩක් වර්ල්ඩ් ෆේමස් තැනක්. ඉන්ස්ටාග්‍රෑම් එකේ ගර්ල්ස්ලා හැම ෆොටෝස් ගොඩක් ගහලා තිනව ඔයාලා දැකලා ඇතිනේ. ඉතින් ඔයාලට මතකද අපේ පහුගිය බ්ලොග් එකේ අන්තෝනියෝ ගවුදේ නිර්මාණය කරපු සාග්‍රාදා ෆැමිලියා එක? අන්න එයා තමයි මේ පාක් එකත් නිර්මාණය කරලා තියෙන්නේ. 1984 මේක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක් විදිහට නම් කරලා තියෙනවා. මේකේ තියෙන ස්පෙෂල් දේ තමයි ළමයි මේක මුලින්ම පාක් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා බාසිලෝනා වල හිටපු සුපිරි සල්ලිකාරයන්ට පදිංචි වෙන්න හදපු හවුසින් එස්ටේට් එකක්. ඒ කියන්නේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තමා මෙතන තිබිලා තියෙන්නේ. මෙතන සුඛෝපභෝගී නිවාස 60ක් හදන්න ප්ලෑන් කරලා තියලා තියෙනවලු. වැඩේ කියන්නේ මේක ලොකු ෆේලියර් එකක් වෙලා තියෙනවා. මේ ගෙවල් සල්ලි දීලා ගන්න කවුරුත්ම ඉදිරිපත් වෙලා නැහැ. මොකද ඒ කාලේ මේ ප්ලේස් එක තියෙන සිටි එකෙන් ගොඩක් ඈත. කන්දක් උඩ තමයි මේක තියෙන්නේ. ඒක නිසා ට්‍රාන්ස්පෝර්ට් ඒවට පහසුකම් තිබිලා නැති නිසා අන්තිමට විකිණලා තියෙන ගෙවල් දෙකක් විතරයිලු. ඒක නිසා 1914 දී මේ ප්‍රොජෙක්ට් එක නතර කරලා පස්සේ මේක පබ්ලික් පාක් එකක් බවට පත් වෙලා තියෙනවා. අපි ගිය දවසේ ගොඩාක් කව්වයි ළමයි. ඒක නිසා අපිට ඇත්තටම හරියට වීඩියෝ කරගන්නත් බැරුව ගියා. අපි බැලුවෙත් කම්මැලිකමෙන්. මොකද ඒ රස්නේ දරා ගන්න බෑ. පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් ගත්තා. මේකට යනවා නම් අනිවාර්යයෙන්ම ටිකට්ස් කලින් බුක් කරලා යන්න ඕනේ. ටිකට්ස් වල ප්‍රයිස් එක ළමයි එක්කෙනෙක්ට යුරෝ 25ක් වගේ මට මතක විදිහට. මුළු පාක් එකම කවර් කරගන්න අපිට බැරි වුණා ළමයි රස්නේ නිසා. අපි පාක් එකේ පුළුවන් විදිහට ඇවිදලා මොනවා හරි බන්න කියලා ගියා. මහන්සි. මම ගත්තා වෝටර්මෙලන් මොහිටෝ එකක්. කලින් vlog එකේ ඔයාලට මතක ඇති නේද මම ලස්සන ජුවලරිස් තියෙන ෂොප් එකක් පෙන්නවා. මට එතනට යන්න හිතලා ළමයි. මොකද බීච් යන්න කලින් ඒකේ තිබ්බ ලස්සන නෙක්ලස් එකක් ගන්න මට මතක් වුණා. ඒවා හරිම ෂෝයියනේ, හරිම නැචරල්. සිප්පි කටු වලින් එහෙම හදලා තියෙන ඒවා තියෙනවා. හරි ආස හිතෙනවා ඒවා දැක්කම. ඉතින් ළමයි කට්ටිය අහලා තිබුණා ටුවර් එක ප්ලෑන් කරේ කොහොමද, බජට් එක කොහොමද? ඒවා මම වීඩියෝ එක අවසානයේ කියන්නම්. අපි දෙනවා කොහෙද යන්නේ කියන්න. සපත් ගන්න. සැපත් දානල යන්නේ සස්සා. මසාජ් එකක් දාගන්න යනවා අපි දෙන්න කකුල් දෙකට. මෙතන මාර්කේටදවා කියන්නේ. ටිකක් හොඳයි. අපිට වාඩි වෙන්න කිව්වා. බලමු මොකද ඔබ කියලා. color? This color. කියන්න වගේ මසාජ් එක ගැන ඔන්න මෙතන තමයි මසාජ් කරේ දෙන්නටම යුරෝ 92ක් ගියා. අහන්නකෝ යුරෝ 20ක මසාජ් එකකට ගිහිල්ලා අන්තිමට යුරෝ 92ක. පෙන්නන්න බිල් එක ගත්තේ නෑ. අපට එකම හරිද? ඔව් ගොඩක් අපට. 15යි කියුවට කකුල් දෙකටම නෙමෙයි 15. එක කකුලකටයි 15. අම්මට සිරි මං හිතුවේ කකුල් දෙකටම කියලා. නෑ මම වෙලා බැලුවා. ගියාට පස්සේ ප්‍රෙඩිකියුර් එකකුත් කරන්න කියනවා. ඊට පස්සේ චීනෙන් ගෙනාපු ඔයිල් එකක් කියලා තව ඒකට යුරෝ 3ක් යන කොහොමරි යුරෝ 15න් කරගන්න එක යුරෝ 92ක් ගියා දෙන්නට. හැබැයි මාර විදියට මේකනේ හොඳට මසාජ් කරනවා. පෙඩිකියුර් එකත් සුප්‍රියටම කරා. ගොඩක් මහන්සි වෙනවා ඒගොල්ලෝ නේද? හැබැයි අර ගන්න ගානට වර්ත් ඉතින්. වැඩේ සුපිරි. වැඩේ මහන්සි වෙලා විදලා කරලා ඒක ඉතින් මාරු හොඳයි. ඉතින් අවුලන්නේ. ඔන්න ඔක තමයි මසාජ් එකක් දාන්න ගිහින් අපිට උන දේ. ළමයි අපි ආවදා ඉඳන් පල්ලියක් ඇතුළට ගියේ නෑ. ඒක නිසා අපි හිතුවා පල්ලියට චුට්ටක් යන්න. යුරෝපේ ඉතින් ළමයි පල්ලි නම් මාරම ලස්සනයි. මාරම ලස්සනට හදලා තියෙනවා. යුරෝපේ ජීවිතයේ ආතල්ද කියලා නේද මම තම්නේල් එකේ දාලා තියෙන්නේ. ඇත්තටම ළමයි හොඳට අත දිගෑරලා වියදම් කරලා ට්‍රැවල් කරලා ෆන් ගන්න තියෙනවා නම් නිතරම යුරෝපේ ජීවිතේ ආතල්ම තමයි.
මට හරි සතුටුයි ළමයි. අපේ ශෂි මාව ඉතාලියට ඇවිල්ලා අවුරුද්දක් ඇතුළත රටවල් 4කම එක්කන් ගියා මාස 2කට. ඩිසෙම්බර් වල අපි ෆ්‍රාන්ස් ගියා. ෆෙබ්‍රුවරි වල අපි ඕස්ට්‍රියා ගියා. ඒප්‍රිල් වල අපි ස්විට්සර්ලන්ඩ් ගියා. ජූන් වල අපි ස්පේන් ආවා. ශෂි ඉටලිය ඇවිල්ලා ගොඩ කාලයක් වුණාට එයා ඉස්සරේ ධම්ම ප්ලෑන් කරලා තියෙනවා තනියෙන් කොහෙවත් ට්‍රිප් යන්නේ නැහැ මැරි කරාට පස්සේ වයිෆ් එක්කම තමයි යන්නේ කියලා. ඉතින් එයා ඒ කිව්වා වගේම මාව එක්ක යනවා ළමයි. මට හරිම සතුටුයි. අපේ ජීවිතේට හරියනම හොඳම කෙනා ලැබුණම හැමදාම ජීවිතේ සතුටුයි තමයි. ගොඩක් අය කමෙන්ට් කරලා තිබුණා මෙච්චර ට්‍රිප් යන මේ අයියාට කොහොමද නිවාඩු තියෙන්නේ කියලා. ඇත්තටම අපේ ශෂි ජොබ් එක කරන තැන හොඳ කම්පැනි එකක තමයි එයා වැඩ කරන්නේ. ඒක නිසා එයා කියනවා එයාගේ ජොබ් එකට ඇස් වහවදී කියලා. එයා හොඳ කම්පැනි එකක වැඩ කරන නිසා එයාට ඉතින් සැලරි පිටම හොඳට නිවාඩු ලැබෙනවා. මට නම් ඉතින් හැමදාම නිවාඩුනේ ළමයි. මම ජොබ් එකක් කරන්නේ නැහනේ. ඒක නිසා ඉතින් මම කැමති හැමදාම උනත් ට්‍රිප් යන්න. මෙන්න මේ සීන් එක බලන්නකො ළමයි. මට මෙතන සවුන්ඩ් එක දාන්න විදිහක් නැහැ. මොකද මෙතන සින්දු දාලා තිබුණේ. ඒවට කොපිරයිට්ස් වදිනවනේ. ඇත්තටම ළමයි මට මේවා දකිද්දි මේ ස්ට්‍රීට්ස් වල දකිද්දි මට හිතෙන්නේ මම ෆිල්ම් එකක් ඇතුලේ ජීවත් වෙනවා කියලා. ස්පේන් කියන තනිකර ඇමරිකන් වයිබ් එකක් තමයි මෙහෙ තියෙන්නේ. මේ වගේ දේවල් ඉතින් ෆිල්ම් වලින් අපි දැකලා තියෙන්නේ. ෂෝයි යන්නේ මෙතන මේ බොයිස්ලා ටික මාර් විදියට සෙල්ලම් දැම්මා. බාසිලෝනා ගැන කිව්වොත් ඉතින් ළමයි බාසිලෝනා කියන්නේ හොඳ ෆන් ගන්න, ආතල් දාන්න, හොඳට කන්න බොන්න, මාර රස කෑම කන්න බොන්න සුපිරිම සිටි එකක්. ඇත්තටම අපි එනකොට හිතුවේ නෑ මෙහෙ මේ වගේ ඇති කියලා. අනික ළමයි මේක ගොඩාක් ලොකු සිටි එකක්. මාරම ලොකුයි. ඒ වගේම ගොඩක් දියුණු සිටි එකක්. අපි ගිය එක ට්‍රිප් එකක්වත් ලොකුවට ප්ලෑන් කරලා ගියේ නැහැ ළමයි. හරිද? අපිට යන්න හිතුනම ඒ වෙලේ ටිකට්ස් බුක් කරා, හොටෙල්ස් බුක් කරා, ඩේට්ස් දාගත්තා. ඉතින් ඔහේ යනවා. ලොකුවට අපි මෙතනට අනිවාර්යෙන් යන්න ඕනේ, මේකට යන්න ඕනේ. එහෙම හිතාගෙන යන්නේ නැහැ. ඇත්තටම අපි දෙන්න ගොඩක් ට්‍රිප් යන්නේ හොඳට කන්න ෆන් ගන්න. ඕවට තමයි. අනික වෙන වෙන රටවල් බලන්න ඒවා කල්චර් එක කොහොමද කියලා දැනගන්න ශෂීමායි ගොඩාක් කැමතියි. අපි දෙන්න හිතන්නේ එකම විදිහට. එකම විදිහට හිතන දෙන්නෙක් එකම දේවල් කරන්න ආස දෙන්නෙක් මැරි කරාමත් ඉතින් ජොලි තමයිනේ. සමහරු ඉන්නවනේ ට්‍රැවල් කරන්න කැමති නෑ, කොහේවත් යන්නේ වයිෆ් එක්ක. ඒ අතින් මට කිසිම ප්‍රශ්නයක් නෑ. මං කොහේ හරි යන් කිව්වොත් අපේ මහත්තයා හා තමයි. ඔයාලා මගේ කතාව අහගෙන ඉන්න ගමන් මෙන්න මේ කොල්ලෝ ටික දාන සෙල්ලම බලාගෙන හිටියා නේද මාරුනේ? මෙයාලා දාපු සෙල්ලමේ මම ආසම පාර්ට් එක ඉස්සරහට මම පෙන්නන්නම්. එතනම හිටපු ගර්ල්ස්ලා දෙන්නෙක්ට මෙයාලා කතා කරා එන්න කියලා සුපිරි සෙල්ලමක් දාන්න. ඔන්න බලන්නකෝ ඒක කරන විදිහ. සෙල්ලම් ටික සුපිරි නේද? ළමයි අපි ආවා ලා බොකෙරියා එකට. ඔයාලට මතකයි නේද අපි කලින් vlog එකෙත් ආවා. මොකද ඒ හරීම තමයි ලා බොකෙරියා එක තියෙන්නේ. අපිට හිතුණා ස්ට්‍රීට් ෆුඩ් මොනවා හරි කන්න යන්න. ඔයාලා දන්නවනේ ඉතින් කෑම කොතනද අපි දෙන්න එතන. මෙහෙම කෑවා වගේ නෙමෙයි ගෙදර ගියාම ආයේ ඩයට් කරනවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. බලමුකෝ. මෙච්චර තඩි රෝල්ස් දෙකක් දිනවද ඔයා මීට කලින්? ඔන්නේ එන්න ලොකුයි. එන්න ලොකුයි. paella di pollo, Ran. Me paella di pollo che hanno poi graffetti. Rai. ලොකු රෝල් යන්නේ. ලොකු රෝල්ස් එක. අපි ස්ට්‍රීට් ෆුඩ් කනවා නේද රන්? මාරුනේ රන් මෙහෙ. රන් මේක බැලුවොත් සෙනග නේද? අපි මේ සෙකන්ඩ් ටයිම් එක ආපු. මං ගත්තේ මොනවාද රන් මේ? චිකන් මොනවාද පොටැටෝස් ඒවා තියෙන එක. ඊළඟට මම අර කොමඩු එකක් ගන්නවා. අල්ලගන්න මේ වීඩියෝ එකක් ගන්න. වෝටර්මලන් ගත්තා අපි. රයිද? ඈ?
ඔය outfit එක. හොඳයි. අපේ ටැක්සි රථය ආවා. යම්. ඒද තෙල් ටැංකි ඕනේ. අර මේ මිනි කනත් කිලෝමීටර් මේ පැත්තේ ගොඩක් ලස්සනයි යන්නේ. පැරිස් වගේත් පේනවා ටිකක් නේද? भाई किधर जाना है अर्जुन English. ඉංග්ලිෂ් दिस पैलेस Yes. Wow. මෙතන ලස්සන. අපි මේ ඔයාලව එක්කගෙන ආවේ Arc de Triomphe එක බලන්න. ඔයාලට මතක ඇති මගේ පැරිස් vlogs බැලුවා නම් එහෙත් මේ වගේ එකක් තිබ්බා කියලා. ඉතින් මේක හදලා තියෙන්නේ මුළු ලෝකෙම එන අමුත්තු පිළිගන්න. Barcelona welcomes the nations. මොකද ඔයාලට හිතෙන්නේ මේක දැකලා? පැරිස් වල තිබ්බ එක වගේ. හැබැයි කලර් එක වෙනස්. ගොඩොල් වගේ. ලස්සනයි නේ. මේ කැටය වැඩි මෙහෙ කැටයන් නෑ මෙහෙට කැටයන් පැරිස් වල තිබ්බේ නැද්ද? මෙහෙ කලර්ෆුල්. මෙහෙ කැටයන් තියෙනවා ඒවා කලර්ෆුල්. දැන් පැරිස් වල අයිටලි වල ඔක්කොම අර නිකන් අර අලු පාට ගල් වල පාටනේ. මෙහෙ ඇවිල්ලා කලර්ෆුල්. අරාබි මික්ස් එකක් තියෙනවා. ඔව්. ඇරබියන් මික්ස් එකක් තියෙනවා තමයි. ෂෝයිනේ. එක එක જાතිය වනුස්සු ඉන්නේ. ලංකාවේ වෙන අපිට එකම එක්කෙනයි හම්බුනේ. ඔව්නේ. ඔව්. එයාත් මේ වැඩ කරන කෙනෙක්. ඉතාලි ඉඳලා ආපු කෙනෙක්. ඒ අරෙන්න අපිට එක්කෙනෙක්වත්ම හම්බුන්නේ නැහැ. අපි දැන් Arc de Triomphe බැලුවා. දැන් අපි බීච් එකට යනවා. අඟුරු එන්නේ යනවා තවත්. මේ ගොඩාක් කළු වෙලා ඉන්නේ පේනවද? ශෂී මට විහිළු කරනවා කළු වෙලා කියලා. අපි දැන් බීච් යනවා. ටැක්සි එක දාන්න කරවන්න. දැම්මද? කීයට දෙන්නේ? ඔයා කියන්නේ මෙහෙම පාවිච්චි කරන ටැක්සි ඇප් එක. බෝල්ට් ඇප් එකෙන් තමයි අපි යන්නේ. මෙට්‍රෝ වලින් යන්නත් පුළුවන්. මෙට්‍රෝ වලින් යනවා අඩු ගාණකින් ගිය හැකි. ටැක්සි වල නම් ඉතින් හැම වෙලෙම යුරෝ 10 20 30 එහෙම ගෙවන්න ඕනේ. මෙට්‍රෝ එක යනවා නම් යුරෝ 2කින් ගිය හැකි. බට් මෙට්‍රෝ වල යන්න හරිම කොම්මැලි. ටැක්සි එක යනකොට තමයි ජොලි නේද නා. ඔව් අපේ වාහනේ ගන්න දෙනවා තවත් දුන්න. අපේ වාහනේ ගිහින් තව ජොලි. මම මෙට්‍රෝ එක යන්න ආසම නැහැ. බස් එක යන්න ආසම නැහැ. සසල්ට නම් ඕකේ මෙට්‍රෝ බස්. එයා නාපොලි ඉන්න කාලේ ගොඩක් ගිහින් තියනවලු. මට නම් අමාරුයි. නේද? ඒක බරුයි. කීයට දෙන්නේ ඔක? පුදුම විදිහට පොලිසියෙන් අර එන ගොඩා. පොලිසියෙන් එනවා ගොඩා. මං හිතන්නේ මොනවා හරි එන පෙළපාලියක්. මොනවාද රන්නේ ස්ට්‍රයික් එකක්ද? මොකද්ද රන් මේ වෙන්නේ? දුවම්මෝ සෙනග. ටැක්සි එක එනකම් මෙතනට වෙලා ඉන්නවා අපි. වහන්සේද? අවුවට තමයි වහන්සේනේ. Barceloneta Beach. අපි යන්නේ Barceloneta Beach. ඒක තමයි මං කියන්නේ නටනවා කියලා. ඔහේ ඩාන්ස් එක පුරුදු වෙනවා. අපි යන්නේ මේ කොහෙද? Barceloneta Beach. වල්සත් දෙනවා. මාරේ අපි මාරේ ළඟින් මෙතනින් කවුද? බලන්න. Seafood සුවඳයි. But I can't eat seafood. අපි ආවේ lunch එක ගන්න guys. ආට බඩගිනීද මේ අවස්ථාවේ? ඔව් මං ගත්තා මොහිතෝ එකක්. ඔයා බේර් බන් කම දන්නේ මේ දාඩියේ තොඩි එකක්.
අපි මෙතනින් කාපු කෑම එක නම් පොඩ්ඩක්වත් අපිට සෙට් උනේ නෑ ළමයි. යූරෝ 80ක අපි කෑවා අපරාධි කියලා හිතුණා. අපේ කලින් vlog එකේ අපි පයල්ලා කන්න ගිය රෙස්ටොරන්ට් එකේ නම් මාරම රසයි. එහෙත් අපිට කන්න ගිය යූරෝ 85ක් වගේ ගාණක්. ඒ ගාණට මාරවත් ගොඩක්ම රසයි. මේකට නම් අපි වියදම් කරපු ගාණත් අපරාධි කියලා අපිට හිතුණා. අපි අලව මේ එකගෙන ඇවිල්ලා තියෙන්නේ වර්ල්ඩ් ෆේමස් බීච් එකක් බාසිලනේතා බීච් එක. විශේෂ දෙයක් කියන්නද? ඔයාලා දන්නවද මේක ආටිෆිෂල් බීච් එකක්. 1992 වෙනකම්ම බාසිලෝනාවල මෙහෙම ලස්සන වැලි පිරුණු බීච් එකක් තිබිලා නැහැ. ඒක නිසා 1992 බාසිලෝනා ඔලිම්පික් ගේම්ස් වෙනුවෙන් තමයි මේ බීච් එක කෘත්‍රිමව හදලා තියෙන්නේ. මේ බීච් එක හදන්න කලින් මෙතන තිබිලා තියෙන කුණු පිරුණු කර්මාන්ත ශාලාවලට අයිති මුහුදු වෙරළක්. ඔලිම්පික් එකට මේ සිටි එක ලස්සන කරන්න ඊජිප්තුවෙන් ලොකු නැව් වලින් වැලි ගෙනල්ලා තමයි මේ ලස්සන බීච් එක හදලා තියෙන්නේ. ඉතින් බලන්නකො මේවා ඇත්තටම මේ වැලි ඉස්පාඤ්ඤේ වැලි නෙමෙයි ඊජිප්තුවෙන් ගෙනාවුවා. තනක වඩිනේ. අපි ඉන්න හොටෙල් එක පැත්තේ දෙනවා පොඩක් මේට වඩා සෙනග අඩු බීච් එකක්. එනත් අපි තැන්ට යන්නේ ඉඳලා. ඔව් එතන නාන්න බෑනේ. එතන නාන්න පොඩ අමාරුයි. ඒ තරම්ම සෙනග. හලෝ. ඔයලන් අද තමයි අපි බාර්සිලෝනා වල ඉන්න ලාස්ට් ඩේ එක. come run come. ලාස්ට් ඩේ එක අද අපි චෙක් අවුට් වෙනවා. but අපි උදේම චෙක් අවුට් වුණාට අපිට ෆ්ලයිට් එක තියෙන්නේ රැට. so අද දවසෙත් අපිට මෙහි සැරිසරන්න පුළුවන් නේද? හලෝ. ඔව් අපි දැන් පොඩ්ඩක් කොහටද යන්නේ? අපි යනවා බර්සා. අපි යනවා බර්සා. බර්සා යනවා අපි ස්ටේඩියම් එක නෙමෙයි මේ මොනවාද Spotify Camp Nou නේද? Spotify Camp Nou එක ඒක ක්ලෝස් කරලා තියෙන්නේ ඒක මොනාරි අලුත් වැඩියාවක් නේද රන්? ඒක ක්ලෝස්ඩ්. ඒක නිසා අපි යනවා ඔලිම්පික් ග්‍රවුන්ඩ් එක බලන්න. ෆුට්බෝල් මැචස් තියෙන්නේ ඔලිම්පික් ග්‍රවුන්ඩ් එකේ. අරක වහලා නිසා අපි ඒක නිසා යනවා ග්‍රවුන්ඩ් එක බලන්න. අද දවසේ අපිට ප්ලෑන්ස් තියෙනවා මුලින්ම ග්‍රවුන්ඩ් එක බලන්න ගිහිල්ලා හවස අපි බීච් යනවා. බීච් යන්න ආසම කෙනෙක් මම. ඊට පස්සේ අපිට රෑ තමයි චෙක් අවුට් රෑ තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. අද දවස ගත කරන්නේ කොහොමද කියලා බලමු. මම බර්සෙන්දල ලස්සනද? ලස්සනයි. ලස්සන. දවසාන දවස මොකද හිතන්නේ? ගෙදර යන්න කම්මැලි. අන්න යන්න බලාගෙන ඉන්නේ ගෙදර. අයියේ. අන්න කතා කරන්න. පැටියා බලාගෙන ඉන්නේ. පෝස් පැටියා හින්දානේ. එයා නම් ගෙදර යන්න බලාගෙන ඉන්නේ පෝස් පැටියා හින්දා. අපි ගත්ත කේක් ස්ලයිසස් දෙකයි කපුචිනෝයි බොන්න. මේක ලස්සන තමයි. ඔව්. මේ කණු දෙක මැද්දේ යනවා. අරන්න අපි ආවදා මේක අපි එච්චර නෝට් කරගත්තේ නෑනේ. දැක්කද? මේ බොන්න කරන් මේ කණුස. හොරෙක් විදින්න ගියා අපේ සස්සාගේ පර්ස් එකට. දෙයියෝ එහෙම හොරකම වන්නා නේද රන්? පුදුම හොරකමක් ඒක නා. තව ටිකෙන් පර්ස් එකටම බඩු නේ? ළමයි මේ පේන්නේ මොකද්ද දන්නවද? බාසිලෝනාවල මොන්ට්ජුයික් හිල් එකේ තියෙන ලස්සන මාලිගාවක්. මේකත් ළමයි ආක් ද ට්‍රයම්ෆ් වගේ තමයි. රාජකීය මාලිගාවක් නෙමෙයි. හැබැයි මේක දැක්කම පේන්නේ රජෙක් හිටපු මාලිගාවක් වගේනේ. ඒ වුණාට මේක හදලා තියෙන්නේ ලෝක ප්‍රදර්ශනයට.
මෙතනට මුළු බාසිලෝන සිටි එකම මාර පැහැදිලිව ලස්සනට පේනවා. මෙතන ළමයි සම්පූර්ණයෙන්ම ෆ්‍රී ටිකට් එකක් ගන්න ඕන වෙන්නේ නැහැ. හැබැයි මියුසියම් එක ඇතුළට යනවා නම් ටිකට් එකක් ගන්න ඕනේ. €12ක් වගේ වෙනවා. අපිට මියුසියම් එකට යන්න ටයිම් තිබුණේ නැහැ. අනික ඔයාලා දන්නවා මම මියුසියම් ෆෑන් කෙනෙක් නෙමෙයි. මට පෝලිං වල ඉඳලා ඒව ඇතුළට යන්න හරිම කම්මැලි. අපේ ශශීත් එහෙමයි පෝලිං වල ඉඳලා ඒව බලන්න හරි කම්මැලි. ඇත්තටම අපිට අද දවසේ උදේ පොඩි අවුලක් වුණානේ. අපේ ස්ටේඩියම් එක වහලානේ තිබුණේ අපිට බලන්න යන්න ඕනේ නැහැනේ. ඉතින් අපි හිතුවා අද දවසම අපි බීච් එකේ ගත කරන්න යනවා කියලා. මොකද අපි අද හවස ආයෙත් back to Italy වෙන නිසා. අපි අද බස් එකේ යනවා. Sad news. very sad. Very sad. Gate closed. මේක ඇතුලේ මොනවද හදනවා? Constructions. repairs කරන හන්දා ඒඩිකේ temporary close. Temporary closed. Ground එක. So sad. අඬනවද? අන්නංගලන්නේ. මට ඇඬෙන්නේ නෝ. අවලන්නේ අපි දැන් වෙන කොහේ හරි යනවා. බලන්නද තැන් නැත්තේ නේද රාන්? ඒ බලන්න තියෙන හැමතැනම බලන්න. හැමතැනම බලන්න දේවල් තියෙනවා. එකක් වහලා නම් ඔයා තව දෙනකට යන්න. බීච් එකේ තියෙන ප්ලේස් හැදෙන්න. ඒව තමයි ෂුවර් නැත්තේ. එහෙන් එකටම මේ පොඩි දෙයක් ආවා. පිරිසිදු බලන්න කරන්. ආර පේනවා ඔයාට පිරිසිදු? පෙරලා තිරිය පිරිසිදු. බීච් වලක වදිනවා මට. නියමයි. ආසද? මේ ලෝකෙ මං ආසම දෙයක් තමයි බීච්. කන්න දනක් බලන්නක කැමකට බලන්නක මොනා කරන්නත් කලින් බඩගිනි සුවඳ පට්ට සුවඳයි බීච් හවුස් වඩ සුවඳ බඩ සුවඳ බඩ කොහෙන්දානේ බඩ බඳි පිස්සුද අයිනකට තපස් බර්ග කන්න බෑ නේද රන් මම ගත්තේ මොනවද කියන්නකො තායි කෑම එක ඔව් මම ගත්තේ තායි ෆුඩ් එක ඔරිජිනල් තාකොස් ඔයා අරන් තියෙන්නේ ස්පැනිෂ් බයික් එකේ ඔයා අරන් තියෙන්නේ ස්පැනිෂ් කෑම මම ගත්තේ තායි කෑමක් මම බොන්න ඕගෝ එක මේ මොනවද මං ගත්තේ මේ මොහිත එකක් ගත්තා කෙලක් දෙනවා කටට මා අවුට්ෆිට් එක චේන්ජ් කරන් ආවානේ බීච් එකට ගලපෙන්න අවුට්ෆිට් එක චේන්ජ් කරන් ආවා මේ ස්ටික්ස් වලින් කන්න හැදුවා කන්න බෑ ඕ හුලඟෙත් යනවා ඒ හින්දා මම ෆෝක් එකෙන්ම කනවා මං ගත්තේ තායි ෆුඩ් එකක් මොනා නැතත් අපි දෙන්න මේ ට්‍රිප් එකේම බඩ පැලෙන්න හොඳටම කෑවා නේද ඔව් කන්න දේවල් ගොඩක් තියෙනවා කවුරුත් නෑ අපි දෙන්න විතරයි ඉන්නේ මේකෙම රන් මේ කෙසේ ගහද්ද මේ කෙසෙල් පැලයක් ෂා දැන් වෙලාව 5ට විතරනේ 5ට ළඟයි නේද එහෙනම් ලොකු සරාවුවක් නැහැ බීච් එකට යන්නේ අපි බොය අයිනේ අනේ තනියෙන් යන්නකොට ගොඩ දවසකින් මම මොකද දකින්නේ අපරේ නෑ අප්පා
හොඳටම කළු වෙලා ඉන්නේ ළමයි. ගිටිනා දයන් ගොඩාක් කර වුණා මේ මදයි. ක්‍රිෂීන මෙතනින්. දැන් අපි එයාපෝට් එකට යන්න හදන්නේ. සුපුරුදු ගම නගරේ බලා පිටත් වීමට තව පැය 2ක් පමණ වෙලාවක් තිබෙනවා. මට දුකයි මේ හොටෙල් එක දාලා යන්න. ඔයාලා මෙහෙ නෝන මේ හොටෙල් එකේ ඉන්න සුපිරි. හොටෙල් SBBC and Events. ඉතින් ළමයි ඔන්න අපේ ට්‍රිප් එකේ අවසානයට අපි ඇවිල්ලා තියෙන්නේ. ආයෙත් ඉතින් සුපුරුදු ලෙස ගම්බිම් බලා පිටත් වෙන්න ඕනනේ. මෙහි නවතින්න බෑනේ. හලෝ. මම නම් ඇත්තටම ගෙදර යන්නේ අකමැත්තෙන්. මොකද මම මෙහෙට ගොඩාක් කැමතියි. ඔයාලට කියන්න ගයිස් මේක තමයි අපි ආපු සුපිරිම මම කැමතිම උන ට්‍රිප් එක. ගොඩක් අය ඉතින් අහලා තිබුණානේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කොහොමද ඒවනික වලට වැදගත් වෙනවනේ යන්න ඉන්න කෙනෙක්ටත්. මෙහෙමයි ළමයි අපි විශේෂයෙන් එහෙම ප්ලෑන් කරලා ගියපු ගමනක් නෙමෙයි. මාසෙකට කලින් එයා ටිකට්ස් බුක් කරා, හොටෙල්ස් බුක් කරා. ටුවර් එකේ සම්පූර්ණ වියදම අපිට කියනවා නම් අපි අන්තිමට ගණන් හදලා බැලුවම අපිට යුරෝ 3000කට ආසන්න මුදලක් එක්ක 3000කට වැඩි වෙන්නත් පුළුවන්. වැඩි මිසක් අඩු නම් එන්නේ නැහැ. හොඳේ. දවස් 6කට අපි ගිය නිසා අපිට යුරෝ 3000ක වගේ මුදලක් වියදම් වුණා මේ ට්‍රිප් එකට. බාසිලෝනා වල හොටෙල්ස් මාරම එක්ස්පෙන්සිව්. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් හොටෙල්ස් වලට දවස් 6කට මම මේ කියන්නේ යුරෝ 1100ක් වගේ වෙන් කරගන්න වෙනවා. එයා ටිකට්ස් වලට අපි දෙන්නටම ගිහින් මට මතක විදිහට යුරෝ 300කට ආසන්න මුදලක්. අනික එහෙ කන්න බොන්න ගොඩාක් තියෙනවා ළමයි මාරම රසට. මොනවද ගන්නෙ? හොඳට බඩ පැලෙන්න කන්න සල්ලි අරන් යන්න මොනවා නැතත්. අනික shopping කරන්නත් ගොඩක් ඉතාලි වලට වැඩිය සාමාන්‍යයෙන් ගාන අඩුයි ඇඳුම් වල එහෙම shopping කරන්නත් ඔයාලට පුළුවන්. අනික ළමයි අපි ගොඩක්ම ගියේ ටැක්සි වල. බස් මෙට්‍රෝ අපි යූස් කරේ ගොඩක් අඩුවෙන්. ටැක්සිස් වලට සාමාන්‍යයෙන් මුදලක් යනවා. බස් මෙට්‍රෝ වල ගියොත් ඔයාලට ඒ වියදම අඩු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. කාට හරි මොනවා හරි දැනගන්න ඕන නම් මගේ Instagram එකට හරි මගේ cream page එකේ number එකට හරි message එකක් දාන්න. අපි ඉතින් duty free එකෙන් perfumes දෙකකුත් ගත්තා, chocolates ගත්තා. ඉතින් ඔන්න ඔහම තමයි අපේ ලස්සන tour එක ඉවර වෙන්නේ. පොඩි අවුලක් තියෙනවා ළමයි වෙන කොහේ හරි country එකකට ගිහින් ආවම මගේ social media වල reach එක වෙනස් වෙනවා සහ අඩු වෙනවා. ඒක ටික කාලයක් ගියාම තමයි ආයෙත් හරියන්නේ. මම යාළුවන්ගෙන් ඇහුවා මෙයාලටත් එහෙම වෙනවා කියලා කිව්වා. So ඉතින් ඒක මොකක් හරි algorithm එකේ වෙනසක්. එහෙනම් ඉතින් vlog එක මෙතනින් ඉවරයි. බාසිලෝනා වල vlogs ඉවරයි. ඊට පස්සේ ඉදිරියට මොනා එයිද දන්නේ නැහැ. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් හැමෝටම ciao.